Hi යාළුවනේ welcome to my YouTube channel Hasis Diary. ඉතින් අද මේ කට්ටියත් එක්ක යන්නේ ලස්සන ගමනක්. අපි කංකසන්තරේ යන්නයි හදන්නේ. ඉතින් අපි උදේ පාන්දරම ලෑස්ති වුණා. අපි පාරේ බස් එක යන්න තමයි හදන්නේ. ඉතින් අපි 4th floor එකේ නිසා තට්ටු 4ක් බිමට බහින්න ඕනේ. මේ ඉන්නේ ඉතින් අද යන්න ඉන්න සෙට් එක. ඉතින් මේ පැත්තේ අය යන්නේ පොඩි බස් වල. ඉතින් අපි කංකසන්තුරේ ස්ටෑන්ඩ් එකේ බැහැලා පයින් ගියා කංකසන්තුරේ බෝඩ් එක තියෙන තැනට ෆොටෝ ගන්න. ඉතින් අවසානයේදී අපි ආවා KKS බීච් එකට. එතන කියලා වෙනසක් නැහැ. ඉතින් කට්ටියගේ වැඩේ ෆොටෝ ගන්න එක. ඇත්තටම ජෆ්නාවල අවුව නැත්තම් මං ඉන්නම ආසම පළාතක් තමයි ජෆ්නා කියලා කියන්නේ. මේ මාස ටිකට ලස්සන මතක ගොඩක් එකතු වුණා. කට්ටිය කී දෙනෙක් එක්ක ගියත් තනියම ඉන්න වෙලාවල් මග අරගන්න මං කැමති නැහැ. ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක මං පොඩ්ඩක් තනියම ඇවිත්තා. මෙතෙන්ට බීච් එක මාර ලස්සනට පේනවා. ජෆ්නාවල බීච් එකේ හැලි වැඩිය ගහන්නේ නැහැ. ඉතින් නාන්නේ නායට එච්චරම බය වෙන දෙයක් නැහැ. ඉතින් ඔයාලට කෑම කන්න ඕන නම් එතනම තියෙනවා. අපිත් රයිසුයි කොත්තුයි ඕඩර් කරා. ඉතින් මේ වගේ වෙලාවට අයිස්ක්‍රීම් එකක් කියන්නේ අනිවාර්යෙන්ම ඕන දෙයක්. ඊට පස්සේ අපේ කට්ටිය ගියේ නාන්න. ඇත්තට මෙතන එච්චරම බය වෙන්න දෙයක් නැහැ නාන්න. ඒක නිසා තමයි කවුරුත් නාන්න හැදුවේ. ඉතින් මෙතන තියෙනවා ලස්සන ප්ලේස් එකක්. ෆොටෝ ගන්න හැම ගොඩක් ලස්සනයි. අපි ඉතින් ඒක උඩත් නැක්කා. හැබැයි ඊතර මේ යනකොට නම් පරිස්සමෙන් යන්න ඕනේ. එතෙන්ට බීච් එක මාර ලස්සනට පේනවා වගේම අහසත් මාරම ලස්සනයි.
ඒ වගේ මෙතනම තියෙනවා චිල්ඩ්‍රන් පාර්ක් එකක් පොඩි ළමයින්ට. ඒ අස්සේ අපේ අය කකුලුව පෙන්නනවා. ඒක අමුතු පාටයි. මං ඉඳ ගන්නවා. ඔයාලා එනවා. ඉතින් අපේ අය වැඩ පටන්ගෙන වතුරට බැහැලා කට්ටියත් එක්ක නානවා. ඇත්තටම ඒ වතුරත් මාරුම් පිරිසිදුයි. නිල්ම නිල් පාටයි. ජීවිතේ මතක තමයි අවසානදී අපි ජීවත් කරන්නේ. ඉතින් ලැබෙන හැම වෙලාවෙම සතුටින් ඉන්න තමයි බලන්න ඕනේ අපි. ඉතින් කැම්පස් ලයිෆ් එකේ මේ අවුරුදු 4 උපරිම මතක ගොඩක් එකතු කරගන්න තමයි අපි බලන්න ඕනේ. ඉතින් ඒ දවසත් යාළුවොත් එක්ක සතුටින් ගත වුණා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා පහළ තියෙන bell button එකත් click කරන්න. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. සතුටින් ඉන්න. Thanks for watching.